අද අපි ගෙනාවේ 2026 අවුරුද්දේ රිලීස් වුණු සුපර්ගර්ල් චිත්‍රපටය. කතාව පටන් ගන්නේ ක්ලාරා එයාගේ බල්ලත් එක්ක උදේ නැගිටින දර්ශනයේ. එයාගේ කසින් කෙනෙක් වෙන සුපර්මෑන් එයාට බර්ත්ඩේ එකට විශ් කරලා එවන මැසේජ් එක බලලා ක්ලාරා එයාගේ බල්ලත් එක්ක යානෙන් වෙනත් ග්‍රහලෝකයකට යනවා. එයා එයාගේ බල්ලත් එක්ක හරිම සතුටින් තමයි ඉන්නේ. මේ අතර වෙනත් ග්‍රහලෝකයකට බ්‍රිගන් කියලා කියන නපුරු කට්ටිය කඩු හදන කෙනෙක් හොයාගෙන එනවා එයාගේ කඩු ටික ගන්න. කඩු හදන කෙනාවයි එයාගේ පිරිඳවයි පුතාවයි මරලා කඩු ටිකත් අරන් යන හැටි කඩු හදන කෙනාගේ දුව වෙන රූති බලාගෙන ඉන්නවා. එයා එයාගේ පවුලේ කට්ටියගේ සොහන ළඟට වෙලා සොහන දිහා බලාගෙන හිතනවා කොහොම හරි බ්‍රිගන් ළඟින් පලි ගන්නවා කියලා. මේ අතර ක්ලාරා එයාගේ බල්ලත් එක්ක රෙස්ටරන්ට් එකකට වෙලා බොන ගමන් ඉන්නවා. එතකොට එතනට රූති ඇවිල්ලා හැමෝටම කතා කරලා කියනවා මම රූති. මම ආවේ යෙලෝ හිල්ස් වල ක්‍රෙම්ගෙන් පලි ගන්න. එයා අපේ ග්‍රහලෝකෙට අනවසරෙන් ඇතුල් වෙලා මගේ පවුලම මරලා දැම්මා. ක්‍රෙම්ගේ යානේ විනාශ වුණ හින්දා තාම මේ ග්‍රහලෝකේ තමයි ක්‍රෙම් ඉන්නේ. ඌ පැනලා යන කලින් මට ඌ හොයාගෙන මරන්න උදව් කරන්න. මම ක්‍රෙම මැරුවට පස්සේ මේ කඩුව මට උදව් කරන කෙනාට දෙනවා කියලා කියනවා. ටිකකින් වෙන ලෝකෙක ජීවියෙක් ඇවිල්ලා රූතිගෙන් කඩුව උදරගෙන යනවා. ඒක දකින ක්ලාරා ඒ ජීවියත් එක්ක සටන් කරලා කඩුව රූතිට ආපහු අරගෙන දෙනවා. පහුවෙනිදා ක්ලාරා නිදාගෙන ඇහැරෙද්දි රූති ක්ලාරාව හම්බෙන්න ඇවිල්ලා එයාට ක්‍රෙම මරන්න උදව් කරන්න කියලා කියනවා. ඒ ක්ලාරා කැමති වෙන්නේ නැහැ. ටිකකින් එයාලා යානෙන් එළියට වෙලා කතා කර කර ඉද්දි බ්‍රිගන්ලා හොරෙන් ඇවිල්ලා ක්ලාරාගේ යානේ අරගෙන යනවා. එතකොට ක්ලාරාගේ බල්ලා වෙන ක්‍රිප්ටෝ එතනට දුවගෙන යද්දි ක්‍රෙම් ක්‍රිප්ටෝට වෙඩි තියනවා. ඒ බ්‍රිගන්ලගේ විෂ ඊතලයක්. ක්ලාරා ක්‍රිප්ටෝ බෙහෙත් කරන්න අරගෙන ගියත් එයාව බෙහෙත් වලින් හොඳ කරන්න බෑ. බ්‍රිගන්ලගේ විෂ වලට ප්‍රතිවිෂ තියෙන්නේ බ්‍රිගන්ල ළඟ විතරයි. ඒ නිසා ක්ලාරා තීරණය කරනවා ක්‍රෙම හොයාගෙන යන්න. රූතිත් මේ ගමන එන්න හැදුවා ක්ලාරා එන්න දෙන්නේ නැහැ. ක්ලාරා එයාගේ යානාව නැති නිසා අභ්‍යවකාශ ටැක්සි එක ක්‍රෙම හොයාගෙන යනවා. ක්ලාරා කියන දේ අහන්නේ නැතුව රූති ක්ලාරාගේ පස්සෙන්ම එනවා. ටික වෙලාවකින් යානේ හදිසියෙම නතර වෙනවා. පොඩි මකුළු රොබෝවරුන් පිරිස යානේ ඇතුළට ඇවිල්ලා එයාලා මගීන්ගේ වටින දේවල් හොයලා හොරකම් කරනවා. රොබෝවරු කාරගේ ඔරලෝසුව සහ රූතිගේ කඩුව පැහැර ගන්නවා. ක්ලාරා රූතිට කියනවා මට ප්ලෑන් එකක් තියෙනවා. මව විශ්වාස කරන්න කියලා. එයා ඊට පස්සේ කොල්ලකරුව අතරින් එක්කෙනෙක්ගේ දුරස්ථ ප්‍රවාහන උපාංගය හොරකම් කරනවා. මේ උපාංගයෙන් ශනිකව අතුරුදහන් වෙලා නැවත පෙනී සිටින්න හැකියාව තියෙනවා. උපාංගය භාවිතා කරමින් ක්ලාරා යානය ඇතුලේ කොල්ලකරුවන් එක්ක දරුණු සටනක් කරනවා. හැබැයි එයා යාගේ සම්පූර්ණ ශක්තියෙන් නෙවෙයි ඉන්නේ. එයා නියමුවන්ගෙන් අහනවා කහහිරු පායන්න තව කොච්චර වෙලාවක් තියෙනවද කියලා. එයාලා කියනවා දැන් ගොඩක් ළඟයි කියලා. එයා පරණ අභ්‍යවකාශ ඇඳුමක් අඳින්න ගන්නකොටම කොල්ලකරුවෙක් එයාව හොයාගෙන දොරෙන් එළියට තල්ලු කරනවා. ක්ලාරා අභ්‍යවකාශයේ හුස්ම හිරවෙමින් ඉන්නකොට කහහිර පායනවා. එතකොටම එයාට යාගේ ශක්තිය ලැබිලා කොල්ලකරුවොත් එක්ක සටන් කරනවා. කොල්ලකරුවන්ගේ යානයට එයා යාගේ ඇස් දෙකෙන් ලොකු ලේසර් ප්‍රහාරයක් එල්ල කරනවා. ක්ලාරා ඔවුන්ට පහර දීලා ඔවුන් මෙල්ල කර ගන්නවා. ඊට පස්සේ එයාලා වෙන ග්‍රහලෝකයකට ගොඩ බානවා. ක්ලාරා එයාගේ බලය ලැබෙන විදිහ ගැන රූතිට පැහැදිලි කරනවා. එයාට එයාගේ බලය ලැබෙන්නේ කහ සූර්යයකින්. ඒ වගේම රතු සූර්යයකින් එයාගේ බලය අඩපණ වෙනවා කියලා කියනවා. ඊට පස්සේ එයාලට පහර දුන්නු කොල්ලකරුවන්ගෙන් බ්‍රිගන්ලා ගැන අහනවා. එයාලා ක්ලාරාට බය වෙලා ක්‍රෙම් ඉන්න තැන ගැන කියනවා. ක්‍රෙම් ඉන්නේ බිල්කින්ස් වල. මුලදී ක්ලාරා මේක විශ්වාස කරන්නේ නැහැ. ඒ බිල්කින්ස් කියන්නේ විනාශ වුණු ග්‍රහලෝකයක්. ඒත් ඒ ග්‍රහලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැහැ. බ්‍රිගන්ලා ඒ ග්‍රහලෝකෙන් මිනිස් ගැහැණු ළමයින්ව පැහැර ගන්නවා කියලා ක්ලාරාට කියනවා. ඊට පස්සේ ක්ලාරා රූති එක්ක shopping යනවා එයාලට ඕන දේවල් ගන්න. එයාලා බිල්කින්ස් ග්‍රහලෝකෙට යනවා. ඒ ග්‍රහලෝකේ කහ සූර්යය තියෙන ග්‍රහලෝකයක්. මෙයාලා තානායමකට යද්දි එතන ඉන්න අය අමුතු විදිහට මෙයාලා දිහා බලනවා. තානායමේ අයිතිකාරයෝ දෙන්න මෙයාලට හොඳට සලකනවා. එතකොට වෙන ග්‍රහලෝකයක ජීවියෙක් ඇවිල්ලා රූතිව ගන්න හැදුව ක්ලාරා කියනවා හෑන්ඩ් ෆයිට් එකක් කරලා ඔයා දින්නොත් අපිව හම්බ වෙනවා. අපි දින්නොත් බ්‍රිගන්ලා ඉන්න තැන කියන්න ඕන කියලා. එතකොටම එතනට වෙන කෙනෙක් ඇවිල්ලා ක්ලාරා එක හෑන්ඩ් ෆයිට් කරද්දි ක්ලාරා ඒ ජීවියාගේ අත කඩනවා. ඒ නිසා හැමෝම ක්ලාරාත් එක්ක එතන රණ්ඩුවට ඇවිල්ලා සටන් කරනවා. ක්ලාරා කොහොම හරි සටන දිනනවා. ඊට පස්සේ තානායමේ අයිතිකාරයෝ දෙන්න ක්ලාරාට එයාලව අඳුන්වලා දෙනවා. ඒ දෙන්න මරෙක් සහ බෝමාර් කියලා. ක්ලාරා අහනවා බ්‍රිගන්ලා ගැන දන්නවද කියලා. එතකොටම ලෝබෝ කියලා කෙනෙක් එතනින් නැගිටලා යනවා. මේ ලෝබෝ කියන්නේ හරිම දරුණු ග්‍රහලෝකයක්ම විනාශ කරපු කෙනෙක්. ක්ලාරා ලෝබෝට කතා කරන්න එපා කියලා රූතිට කිව්වට රූති ලෝබෝට කතා කරනවා. ලෝබෝ රූතිව උස්සලා රූතිව බය කරද්දි ක්ලාරා ඇවිල්ලා ලෝබෝට කතා කරලා රූතිව බේර ගන්නවා. ඊට පස්සේ ලෝබෝ එතනින් යනවා. එතකොටම මරෙක් කියනවා බ්‍රිගන්ලව අඳුරන යාළුවෙක් ඉන්නවා. අපේ ගෙදර යමු කියලා. ඉතින් ක්ලාරා රූති එක්ක මරෙක් ළඟ ගෙදර යනවා. ක්ලාරා රූති එක්ක මරෙක්ගේ ගෙදරට වෙලා කතා කර කර ඉන්නවා. ක්ලාරා යාගේ ලෝකය ගැන රූතිට කියනවා. ක්ලාරා ඉපදිලා තියෙන්නේ ක්‍රිප්ටොනයිට් කියන ග්‍රහලෝකේ.
මේ ග්‍රහලෝකේ විනාශ වෙමින් තමයි තියෙන්නේ. ක්ලාරාගේ අම්මයි තාත්තයි තමයි සෝරෙල් සහ අලූර. ලෝකේ විනාශ වෙන්න කලින් එයාලා ආගෝ සිටි කියන නගරයට බේරිලා යනවා. සෝරෙල් එතරදී විශේෂ බලශක්ති පවුරක් ක්‍රියාත්මක කරලා ග්‍රහලෝකයේ පුපුරද්දී මේ නගරේ තියෙන කොටස විතරක් බේර ගන්නවා. හැබැයි කාලයක් යද්දී ක්‍රිප්ටොනයිට් විෂවීම නිසා ක්ලාරාගේ අම්මා වෙන අලූර මිය යනවා. තමන්ගේ දුව බේර ගන්න ඕන හින්දා සෝරෙල් පුංචි ක්ලාරා සහ එයාගේ හුරතල් බල්ලා වෙන ක්‍රිප්ටෝව පෘථිවියට යන යානයකට දාලා පිටත් කරනවා. පෘථිවියට ආවට පස්සේ ක්ලාරාව පිළිගන්නේ එයාගේ කසින් වෙන ක්ලාක් කෙනෙක්. එමත් නැත්නම් සුපර්මෑන්. හැබැයි සුපර්මෑන් වගේ නෙවෙයි. ක්ලාරා තමන්ගේ ලෝකය සහ තමන්ගේ කට්ටිය ඇස්පනා පිටුම මැරිලා යනවා දැක්ක හින්දා එයා ඉන්නේ ලොකු මානසික කඩාවැටීමකින් සහ කේන්තියකින්. ක්ලාරා එයාගේ කතාව රුතිට කියලා මරේකේම කතා කළේ නැති නිසා පහළ තට්ටුවට යනවා. එතකොට බෝමාන් ක්ලාරාට බොන්න දෙයක් දෙනවා. ඒ බ්‍රිගන්ලාගේ විෂ. ක්ලාරා මේක ගැන දන්නේ නැහැ. බ්‍රිගන්ලා මරේකේ බෝමාර්ගේ දුව වෙන සර්නව පැහැරගෙන ගිහිල්ලා. එයාව බේරගන්න ඕන නිසා ක්ලාරාවයි රුතිවයි බ්‍රිගන්ලට දෙන්න තමයි මෙයාලා හදන්නේ. මෙයාලා මේක කරන්නේ කැමැත්තෙන් නෙවෙයි. ඊට පස්සේ ක්ලාරා ෆ්‍රිජ් එකෙන් කිරි අරගෙන බොනවා. ඒ විෂ ටික නැති වෙන්න. එතකොටම බ්‍රිගන්ලා එතනට එනවා. ක්ලාරා කිරි ටික බීලා වමනේ දාන්න හදන්නේ විෂ ටික එළියට දාන්න. එතකොට ක්‍රෙම් ඇවිල්ලා ක්ලාරාව අල්ල ගන්නවා. ක්ලාරා ක්‍රෙම්ගේ ප්‍රතිවිෂ ගත්තා. ක්‍රෙම්ගේ පහර දීම හින්දා ඒක අතහැරෙනවා. ක්ලාරා වමනේ දාලා විෂ ටික ඇඟෙන් අයින් කර ගන්නවා. ඊට පස්සේ ක්‍රෙම් එක්ක සටන් කරනවා. ටිකකින් රූති කෑ ගහන නිසා උඩ තට්ටුවට ගිහිල්ලා රූතිව බේර ගන්නවා. ක්‍රෙම් පැහැරගත්තු ගැහැණු ළමයින්ව එතනට ගෙන්නනවා. එතකොට ක්ලාරා බ්‍රිගන්ලා එක්ක සටන් කරලා ගැහැණු ළමයින්ව බේර ගන්නවා. එතනට ලෝබෝ එනවා. ඇවිල්ලා බ්‍රිගන් කෙනෙක් එක්ක සටන් කරනවා. සටන දරුණුවටම සිදුවෙද්දී සර්නාගේ පස්සෙන් ක්‍රෙම් යන්නේ සර්නාව මරන්න. ඒ පස්සෙන් රූති ගිහිල්ලා ක්‍රෙම්ව මරන්න හදද්දී ක්ලාරා එක දැකලා රූතිව වෙන තැනකට අරගෙන යනවා. ඊට පස්සේ ක්‍රෙම් මරෙක්වයි බෝමාර්වයි මරලා සර්නවත් මරලා එතනින් පලා යනවා. රූති ඇවිල්ලා ක්ලාරා එක්ක රණ්ඩු කරනවා. එයාට ක්‍රෙම්ව මරන්න තුනේ නැති නිසා. ක්ලාරාට හොඳටම කේන්ති ගිහිල්ලා අභ්‍යවකාශයට ගිහිල්ලා කෑ ගහනවා. ඊට පස්සේ ආපහු හිටපු ලෝකෙට ඇවිල්ලා තානායමේදී හම්බුණු ජීවියට පහර දීලා බ්‍රිගන්ලා ඉන්න තැනට එක්ක යන්න කියනවා. ඊට පස්සේ ජීවියෝ බ්‍රිගන්ලා ඉන්න ග්‍රහලෝකෙට ක්ලාරාව එක්කගෙන යනවා. රූති හොරෙන් මේ යානේ නැගලා පස්සෙන් මේනවා. ටිකකින් කොළපාට ඉර පායලා ක්ලාරාට සිහිය නැති වෙනවා. ඒ ග්‍රහලෝකේ කොළ සහ කහ සූර්යයා තියෙන ග්‍රහලෝකය. කොළ සූර්යයා යට ක්ලාරාට ඉන්න බෑ. එයා මැරෙනවා. රූති ක්ලාරාව අරගෙන ගුහාවකට යනවා. ඒ ක්ලාරාට හොඳටම අමාරුයි. රූති ක්ලාරාට වතුර ගේන්න එළියට ගියාම බ්‍රිගන්ලා ඇවිල්ලා රූතිව අරගෙන යනවා. රූතිට සිහිය එද්දි එයා ඉන්නේ හිර කූඩුවක් ඇතුලේ. එයා ඉන්න තැන වෙන හිර කූඩුවක ලෝබොත් හිර කරලා ඉන්නවා. ටිකකින් ක්‍රෙම් ඇවිල්ලා රූතිට කතා කරලා ක්ලාරා ඉන්න තැන ගැන අහනවා. ක්ලාරා ඉන්න තැන කියනවා නම් රූතිගේ ජීවිතේ බේරනවා කියලා කියනවා. ඒ නැත්තම් රූතිව මරනවා කියනවා. ඒ රූති ක්ලාරා ඉන්න තැන කියන කැමති වෙන්නේ නැහැ. මේ අතර ක්ලාරා මරණාසන්න වෙලා ඉන්නේ. ටික වෙලාවකින් රූති එයා මරන්න එපා. ක්ලාරා ඉන්න තැන කියන්න. ක්‍රෙම් ළඟට මාව අරගෙන යන්න කියලා එතන ඉන්න අයට කියනවා. බ්‍රිගන් කෙනෙක් ඇවිල්ලා රූතිව එළියට ගන්න හදද්දි රූතියට පහර දීලා හිර කූඩුවෙන් එළියට යනවා. එයා ලෝබෝවත් එළියට ගන්නවා. රූති හොරෙන් වාකවුළු දිගේ ගිහිල්ලා එයාගේ කඩුව ගන්නවා. ටික වෙලාවකින් කහ සූර්යයා පායද්දි ක්ලාරාට බලය නැවත ලැබෙනවා. රූති ක්‍රෙම්ගේ යානය උඩට නැගලා හොරෙන් යන්න හදද්දි ක්‍රෙම් එයාව දැකලා කඹයකින් ගැට ගහනවා. ඊට පස්සේ රූතික කඩුව අරගෙන රූතිව මරන්න හදද්දි ක්ලාරා ඇවිල්ලා රූතිව බේර ගන්නවා. ක්ලාරා ක්‍රෙම්ට හොඳටම පහර දෙනවා. මේ අතර රූති පහලට වැටෙනවා. ඒත් කඹේ නිසා එයා බිමට වැටෙන්නේ නැතුව බේරෙනවා. ක්ලාරා සටන් කරද්දි ක්‍රෙම් එයාට විෂයිතල විදලා ක්ලාරාගේ බලය නැති කරනවා. ක්ලාරාව මැරෙන්න හදද්දි ලෝබෝ ඇවිල්ලා සටන් කරනවා. ලෝබෝ ක්‍රෙම මරන්න හදද්දි ක්ලාරා මරන්න දෙන්නේ නැහැ. ලෝබෝ ක්‍රෙම පහලට දාලා මුළු යානෙටම බෝම්බ දාලා යානේ පුපුරවනවා. ක්‍රෙම් පහලට වැටෙද්දි රූති එලිලා ඉන්න ලණුවෙම එල්ලෙනවා. ක්ලාරා හැමෝම එක්ක සටන් කරනවා. රූති කඹය අතෑරලා පොළොවට වැටෙද්දි ක්‍රෙමුත් පොළොවට පනිනවා. යානේ බිමට වැටිලා විනාශ වෙද්දි රූති බේරෙන්න දුවනවා. මේ අතර ක්ලාරා යානේ කෑල්ලකුත් එක්ක වතුරට වැටුණත් බේරිලා ඇවිල්ලා රූතිවත් බේර ගන්නවා. යානේ ඇතුලේ ගැහැණු ළමයින්ව ක්ලාරා ගිහිල්ලා බේර ගන්නවා. මේ අතර ක්‍රෙම් රූති ළඟට ඇවිල්ලා රූතිව මරන්න හදද්දි ක්ලාරා ක්‍රෙම්ට පහර දෙනවා. රූති ඇවිල්ලා ක්‍රෙම්ව මරන්න හැදුවා. ක්ලාරා එපා කියන නිසා මරන්නේ නැහැ. රූති එතනින් ගියාට පස්සේ ක්ලාරා ක්‍රෙම්ව මරනවා. මෙයාලා ප්‍රතිවිෂත් අරගෙන ගිහිල්ලා ක්‍රිප්ටෝව බේර ගන්නවා. ක්ලාරා ක්‍රිප්ටෝ සහ රූති එක්ක සතුටින් ඉන දර්ශනෙන් සුපර්ගර්ල් චිත්‍රපටය අවසන් වෙනවා.